ඔයාලා දන්නවනේ බිනු ආසයි ඇවිදින්න. ඇවිදලා පුංචි දේවල් එයාගේ මතකෙට එකතු කරගන්න. ඉතින් එක දවසක් බිනු ඔය විදිහටම ගෙදරින් එළියට බහැලා ටිකක් දුර ඇවිදගෙන ගියා. ඒ යනකොට එයා දකිනවා එක පාරටම දිලිසෙන දොරටුවක්. ඒ දොරටුවේ දිලිසෙන මලුත් තියෙනවා. බිනු හිමීට ඒ දොරටුවට ලං වෙලා අත තියලා බලනවා. ඒ අවට තියෙන මුළු පරිසරයම දිලිසෙන්න අරන් දොරටුව විවෘත වෙනවා. අනේ ඒක ඇතුලේ ඉන්නේ හරි ලස්සන සුරංගනාවියක්. එයා බිනුව හරි ආදරෙන් පිළිගන්නවා. බිනුත් හරියට පුදුම වෙනවා. සුරංගනාවි කියනවා මගේ ළඟ ලස්සන මාලයක් තියෙනවා. ඒක දෙන්නේ හොඳම ළමයින්ට කියලා. ඉතින් එක පාරටම සුරංගනාවි අතුරුදහන් වෙනවා. බිනු තවත් ආදරෙන් ආසාවෙන් කැලේ ඇතුළටම යනවා. යනකොට එයා දකිනවා සින්දු කියන මල්. ඒ වගේම කතා කරන දියඇලි. එයා මේ දේවල් බල හරි ආසාවෙන් ඉන්නකොට එක තැනක දකිනවා අතරමං වුණු පොඩි සුරංගනාවියක්. ඉතින් බිනු මොකද කරන්නේ? එයා හිමීට පුංචි සුරංගනාවිගේ අතින් අල්ලගෙන එයාට ගෙදරට යන්න පාර පෙන්නනවා. ඒ එක්කම ආපහු අර ලොකු සුරංගනාවි මතුවෙනවා. එයා බිනුට එයා ළඟ තියෙන මාලය තෑගි කරනවා. බිනු හරි ආසාවෙන් ඒ දිලිසෙන මාලේ බෙල්ලට දාගෙන බලනවා. බිනු ඒක බෙල්ලට දැම්ම විතරයි හැමදේම සතුටින් පිරෙනවා. බිනු ගෙදර ගිහිල්ලත් එයාට හම්බුණු මාලේ බෙල්ලට දාගෙන බලනවා. එතකොට ගෙදර ආවටත් තියෙන මල්වල ලස්සන මල් පිපෙනවා. කුරුල්ලෝ ලස්සනට සින්දු කියනවා. සමනල්ලු ඉගිලෙනවා. ඒ වගේම බිනුගේ අනිත් යාළුවොත් හරිම සතුටින් ඉන්නවා. බිනු තේරුම් ගන්නවා හිත හොඳ අයට හැමදාම සුරංගනාවියෝ මේ ලෝකෙ හම්බෙනවා කියලා. ඉතින් බිනු ඒ ඔක්කොමලා එක්ක හරිම සතුටින් ආදරෙන් ඉන්නවා.